අයිබෝන් ළමයි අද අපි කතා කරන්නේ චුම්බක ක්ෂේත්‍රය තුළ පිහිටුවා ඇති ධාරාවක් ගමන් ගන්නා සන්නායකයන් මත හටගන්නා බලය. force on a current carrying conductor in a magnetic field. හරි. ශ්‍රාවක ඝනත්වය B වන ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව පිහිටුවා ඇති දිග L ඍජු සන්නායකයක් තුලින් I ධාරාවක් ගමන් කරන විට චුම්බක ක්ෂේත්‍රය නිසා සන්නායක මත බලය F සමානයි B චුම්බක ශ්‍රාවක ඝනත්වය ධාරාව සහ දිග ගුණිතය මගින් ලැබෙනවා. ඉහත බලයේ දිශා ෆ්ලෙමින්ගේ වමත් නියමය මගින් ලබාගත හැකිය. හරිනේ. චුම්බක ක්ෂේත්‍රය මේ වගේ දිශාවකට පිහිටවල තියෙනවා. ඒකට ලම්බකව පිහිටවල තියෙන ඔන්න L දිග සන්නායකයක. සන්නායක දිග L. මේ සන්නායක තුලින් I ධාරාවක් ගමන් කරන විට චුම්බක ශ්‍රාවක ඝනත්වය B නම් ඒ චුම්බක ක්ෂේත්‍රය නිසා හටගන්න සන්නායක මත හටගන්න බලය F සමානයි B/L මගින් ලැබෙනවා. හරි. හරි ළමයි බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.